ශ්‍රී සම්බුද්ධ ශාසනයක තියෙන වෙනස්කම තමයි ඔබට යම් දවසක නිවෙන්න ඕනේ වුණොත් ඔන්න ඔතනින් ගහ ගන්න ඕනේ ඉර අපි. ඔබට යම් දවසක නිවෙන්න ඕනේ වුණොත් ඒ කියන්නේ ඔය කාම ගින්න නිවා ගන්න ඕනේ වුණොත් ඇහැට රූප දකින්න තියෙන කැමැත්ත ඒක කරගන්න බැරි නෝට එන පීඩාව කනට ශබ්ද අහන්න තියෙන කැමැත්ත ඒක කරගන්න බැරි නෝට එන පීඩාව ඒ වගේම වයසට යනවා කියලා හිතනකොට එන ගින්දර ඉන්නවා කියලා දැනනකොට දැනෙන ගින්දර මේ හැම එකක්ම මැරෙනවා කියලා හැඟෙනකොට එන ගින්දර මේ ලේස්පාසය නෙමෙයි මේ. ඒක නිසා තමයි මිනිස්සු පිළිකාවක් හැදුණා කියලා දැනගත්තාම එලිලා මැරෙන්න හදන්නේ. තමන් මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා මෙතන ඉන්න ඔබ වැඩි හරියක් හිතාගෙන ඉන්නේ මැරෙන්නේ නැහැ කියලා. මැරෙන බව දන්නවා. අද හෙට නම් වෙන්නේ නැහැ නේද? අද හෙට නම් වෙන්නේ නැහැ නේද? හොඳටම විශ්වාසයි නේද? මෙතන අම්මලා දෙන්නෙක් ඉස්සලා වැහන්න නේද? ඔළුව වැදුනා නම් එහෙනම් මොකද වෙන්නේ? මේක ඇතුලේ මැරෙන්නේ. ඔය පුටුවක් කඩාගෙන විවහන්නත් මොකද වෙන්නේ? මෙතන මැරෙන්නේ. නමුත් මෙහෙම කිව්වට නෑ. එච්චරයි. මොකද ඔක හිතන්න බයයි ඔබ. ඒක පුළුවන් එක විනාඩි 10ක් මානසිකාර කරලා බලන්න ඔබයි ඔබගේ පුතයි මැරෙනවා කියලා. කරන්න බෑ. හිතට ඒක ගන්න බෑ හිතට. ඒක හරි භයානක හීනයක්. නයිට්මෙයාර් එක. ඒක නිසා කිසිම කෙනෙක්ගේ හිතට ඕක එන්නේ නැහැ. මේ තමන්ගේම ගෙදර මේ අයියත් මැරලා අක්කත් මැරලා වාහනේ ගහපිලා මේ මිනිහ ගෙදර තියෙනවා. හිතෙන්නේ නැහැ තමන් මැරෙයි කියලා. ඒක හැටියක්. මොකද ඒක ඒ තරම් ගින්නක් නිසායි හිතෙන්නේ නැත්තේ. මෙතන ඉන්න කාටවත් හිතෙන්නේ නැහැ නේද ජරාවක් කනවා. ජරාවක් කියන්නේ පගාවක් නෙමෙයි. ඇත්ත ජරාවක්. හිතනවද කාටවත්? ඉන්න ගම ඇත්ත ජරාවක් හැන්දකුයි ගැරප්පු කරන් කනවා වගේ එහෙම හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ කාටවත්. එහෙම හිතෙන්නේ නැත්තේ ඒක හරි පීඩාකාරී නිසා එහෙම හිතන එක. එහෙම කාට හරි හිතෙන්න ගත්තොත් එහෙම ගොඩක් දුරට මේ මනුස්සයාට පිස්සු හැදෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය කියන කාරණාව හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ හිතට ගොඩාක් වද දෙන කාරණා හිතෙන්නේ නැති ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි එහෙම සිදුවීමක් වුණොත් හිතෙනවා එතනින් එහාට. නමුත් ඒක බලෙන් හිතෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ඔය මැරෙනවා කියන කාරණාව ඔබට හිතෙන්නේ නැහැ. ඔබට පිළිකාවක් හැදේ කියන කාරණාව ඔබට හිතෙන්නේ නැහැ. ඒකේ ස්වභාවය. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ කොයිතරම් පීඩාකාරී තත්ත්වයක්ද කියලා ඕක. ඉතින් එහෙනම් යම් දවසක ඔබට ඕනේ වුණොත් ඔන්න ඔය කියන පීඩාවෙන් නිදහස් වෙන්න. ඔබට ඕනේ වුණොත් ඔය කාම දාහයෙන් නිදහස් වෙන්න. ඔබ දන්නව ඔබට කේන්ති ගියාට පස්සේ මොන වගේද කියලා. ඔබට කේන්ති ගියාට පස්සේ ඔබ රත් වෙන්න කොච්චරද කියලා දන්නවා. ඔබ පීඩාවටපත් වෙන හැටි. ඔබ අකමැති දේ තව කෙනෙක් කරද්දී ඔබ පීඩාවටපත් වෙන හැටි. ඉතින් මෙතන කතාවද බැඳුව පිරිස ඕනේ තරම් ඇති. තමන්ගේ ගෙදර පවුල් වල දින ප්‍රශ්න මොනවා හරි එකක් හරි ජීවිතේ ඇති වෙලා තියෙනවා නම් ඒකට හේතු උනේ මොකද්ද? අධික පීඩාව හිතට ආපු. අටහ මාට්ටයන් කිව්වා. නෑ මට බෑ අටහ මාට්ටයන් නවයහ මාට්ටයන් කියලා. ඔච්චරයි ඇති වෙච්ච ප්‍රශ්නේ. නමුත් තමන් කැමති උනේ අටහ මාට්ටයන් ඒක කරගන්න බැරි නිසා අධික පීඩාවක් එනවා හිතට. ඔන්නෝම ලොකු ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය පීඩාකාරී මානසිකත්ව වලින් ඔබට යම් දවසක නිදහස් වෙන්න ඕනේ නම් ඔබට බුදුදහමේ පිට විතරයි තියෙන වෙන කිසිම තැනක් නෑ පිට වෙන්න. ඒක මට ඉරහඳටත් වැඩියෙන් විශ්වාසයි. මේ තුන් ලෝකේ කිසිම දෙයක් නෑ. ඔබ ඔතනින් නිදහස් කරවන්න.